පයිනපල් ගැටෝ එකක්. මේ තියෙන ඕන ඉන්ග්‍රීඩියන්ස් ටික. අපිට ෆ්‍රොස්ටින් එකට ඕන වෙනවා විප් ක්‍රීම්. ඒ නිසා මම ඉස්සරවම විප් ක්‍රීම් ටික හොඳට බීට් කරගන්නවා. මේකට මෙෂර්මන්ට් එකක් නෑ. ඔයගොල්ලෝන්ගේ හිතන විදිහට ඔයාලා කේක් එකට ඇති වෙයි කියන ප්‍රමාණයට දාගන්න. මේක හොඳට බීට් කරගෙන බෝල් එක අනිත් පැත්තට හරවලා බලන්න. එතකොට වැටෙන්නේ නැත්නම් ඒ පදම හරි. ඊට පස්සේ මේක කූල් වෙන්න ෆ්‍රිජ් එකේ දාන්න. මේ මං හදන්නේ බටර් කේක් එක. ඉස්සරම සීනි දාලා ඊට පස්සේ බටර් ටික දාලා හොඳට බීට් කරගන්නවා. බීට් කරද්දී මීඩියම් ස්පීඩ් එකේ තියලා බීට් කරගන්න. මෙහෙම බීට් කරද්දී බෝල් එක වටේට මෙහෙම තියෙන ඒවා ආයෙත් එකතු කරලා ස්පැචුලා එකකින් ඒ ටික එක ළඟකට අරගෙන ආයෙත් හොඳට මේක බැටර් එකක් වගේ වෙනකම් බීට් කරගන්නවා. कि हो न जाए प्यार. ඊට පස්සේ මේකට බිත්තර එකතු කරනවා. මම බිත්තර වෙනම බෝල් එකකට දාලා එකතු කරගන්න. මොකද අතිශයවත් බිත්තරයක් සවුත් වෙලා තිබ්බොත් අපේ මුළු බැටර් එකම අපිට විසි කරන්න වෙනවා. හොඳට බීට් කරගෙන ආයෙත් ඉස්සෙල්ලා වගේම බෝල් එක වටේටම තියෙන ඒවා එකතු කරලා ඒ ටිකත් ආපහු පාරක් බීට් කරනවා. ඊට පස්සේ පිටි එක අරගෙන ඒකට අපි බේකින් පවුඩර් ටීස්පූන් 2ක් දාගන්නවා. ඒක දාලා හොඳට හලා ගන්න ඕන. මට ඒ වෙලාවේ එහෙම හලා ගන්න එකක් තිබ්බේ නැහැ. ඒ නිසා මම විස්ක් එකකින් මේ විදිහට හොඳට කලවම් කරා. ඊට පස්සේ අපි හදාගත්ත බැටර් එකට පිටි ටික ටික දාලා ස්පැචුලා එකකින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට කිරි දානවා. කිරි දාන්න ඕනේ නෑ. හැබැයි කිරි දැම්මොත් රහයි. කිරි මේස් හැන්දි 2ක් විතර තමයි දාන්නේ. අපි මේක විනාඩි 2ක් විතර හොඳට බීට් කරනවා. तुझे मिलके ये दिल मेरा बह जाएगा. ඒත් එක්කම වැනිලා ටීස්පූන් 2ක් දානවා. ඒ දෙකක් දාලා ආයෙත් විනාඩියක් විතර බීට් කරනවා. ගොඩක් වෙලා බීට් කරන්න ඕනේ නෑ. අපි කලින් බීට් කරානේ. ඊට පස්සේ අපේ ට්‍රේ එක හදාගන්නවා. ට්‍රේ එක හදාගන්න ඔයිල් පේපර් එක තියන්න ඕන නිසා බටේට බටර් ගා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඔයිල් පේපර් එකක් තියනවා. මං ගාව තිබ්බේ දම් පාට ඔයිල් පේපර් එකක්. හැබැයි ඔයගොල්ලෝ යූස් කරන්නේ සුදු පාට ඔයිල් පේපර් එකක් පාවිච්චි කරන්න මේකට. සඳ කෙමි මත පාතිය තිය කෙමීලියා හදාගත්ත බැටර් එක ඊට පස්සේ අපි ට්‍රේ එකට දාගන්නවා. ට්‍රේ එකට දාද්දි ට්‍රේ එකෙන් 4න් 3ක් වගේ එන්න දාගන්න බැටර් එක. ඊට පස්සේ මේ වගේ ටැප් කරන්න. එතකොට අර උඩ තියෙන ටික ගානට එක මට්ටමකට එනවා. ඊට පස්සේ ප්‍රීහීට් වුණ oven එකට දාන්න. සෙල්සියස් අංශක 180ට විනාඩි 45ක්. ඊට පස්සේ අන්නාසි ටික කපා ගන්නවා. ඒක චූටි කෑලි වලට මේ වගේ කෑලි වලට එන්න අන්නාසි කපා ගන්න ඕනේ. ඒත් එක්කම ඩෙකරේට් කරන්න ඕන නිසා තව අන්නාසි පෙති 5ක් විතර කපලා ඒකත් දෙකට මැදින් මෙන්න මේ වගේ කපා ගන්නවා.
ඊට පස්සේ පයිනැපල් සිරප් එක හදන්න මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි 2ක් දාලා ඒ සීනි ටික වැහෙනකම් වතුර දාගන්නවා. ඊට පස්සේ මේක හොඳට හැන්දෙන් කලවම් කරනවා. මේක අර සීනිවල බුබුලු දාලා සීනි කැට ටික දිය වෙනකම් මෙන්න මේ වගේ ප්‍රමාණයට එන්න දාන්න ඕනේ. ඊට පස්සේ අපි අර චූටියට කපාගත්ත අන්නාසි ටිකයි අපි පෙති කපාගත්ත අන්නාසි ටිකයි දාලා මදි ගින්නේ චුට්ටක් මෙහෙම තියනවා. පස්සේ අන්නාසි කෑලි ටික වෙනමයි ඒකේ අර සිරප් එක වගේ තියෙන ටිකයි වෙනම ගන්න. ඊට පස්සේ කේක් එක දෙකට කපලා මෙහෙම තියලා ඒක උඩට අර හදාගත්ත පයිනැපල් සිරප් එක හොඳටම දානවා. එතකොට අර හොඳට වෙට් ගතියට තියනවා. ඊට පස්සේ ඒ සිරප් එක හොඳට දාලා මං හදාගත්ත විප් ක්‍රීම් එක මේක මැදින් ලේ එකක් වෙන්න දාගන්නවා. විප් ක්‍රීම් එක දාලා අර අපි සුගර් සිරප් වල දාලා ගත්ත අන්නාසි කෑලි ටිකත් මෙන්න මේ වගේ මැද ලේ එකට දානවා. මේ වගේ ඔයාලට ලේයර්ස් ගොඩක් ඕන නම් එම ගොඩක් එනකම් මේ වගේ මාරුවෙන් මාරුවට කරගෙන යන්න පුළුවන්. මම මේක හදන්න අපේ ගෙදර අයට කන්න හින්දා මං ලේයර්ස් 2කට තමයි හදාගත්තේ. ඊට පස්සේ අන්තිම ලේ එකක් දාලා හොඳට විප් ක්‍රීම් වලින්ම මේක කවර් කරනවා. කවර් කරලා ඔයගොල්ලන්ට ඕන නම් මේකට චෙරීස් පයිනැපල් ස්ලයිසස් වගේ දාන්න පුළුවන්. මම අර කපාගත්ත පයිනැපල් ස්ලයිසස් තියෙන ඉඳන් මම මේ කේක් එක ඔක්කොම විප් ක්‍රීම් වලින් කවර් කරගෙන ඒ ටික උඩින් තියනවා. මේක ඇත්තට ලස්සන නෑ. අපි ගෙදර අයට කන්නනේ හැදුවේ. ෆයිනල් ලුක් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලත් මේක මේ විදිහට try කරලා බලන්න. See you in the next video. Bye.